දැන් අපි බලන්න යන්නේ හිජාබය ගැන. මුස්ලිම් කාන්තාවන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ හිජාබය අඳිනවා, ෆේස් කවර් කරනවා. ඒ සම්බන්ධව අපි අද කතා කරමු. ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් සහ දැරියන් හිජාබය පැළඳීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පහත පරිදි අපි සාරාංශ කරන්න පුළුවන් අපිට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ලැබෙන අයිති. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි සහ 14 වැනි වගන්තිය අනුව ඕනෑම පුරවැසියෙකුට තමන් අදහන ආගම ප්‍රකාශ කිරීමට සහ ඇඳහීමට නිදහස ඇත. මෙයට තම ආගමික විශ්වාසයන්ට අනුව ඇඳුම් පැළඳුම් තෝරා ගැනීමේ අයිතියද ඇතුළත් වේ. හිජාබය සහ නිකාබය අතර වෙනස. ඒ කියන්නේ හිජාබයයි ෆේස් කවර් එකයි. නීතිමය වශයෙන් මෙම ඇඳුම් වර්ග දෙක සලකුණු ලබන්නේ ආකාර දෙකට. හිජාබය හිස සහ බෙල්ල ආවරණය වන නමුත් මුහුණ පැහැදිලිව පෙනෙන ඇඳුමයි. ශ්‍රී ලංකාවේ හිජාබය පැළඳීම තානම් කර නොමැති අතර එය පොදු ස්ථානවල පැළඳීමට පූර්ණ නීතිමය අවසරය ඇත. ඕකේ. නිකාබය සහ බුර්කාව. මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන ඇඳුම් වේ. 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව වෙනුවෙන් මුහුණ ආවරණය කිරීම තාවකාලිකව තහනම් කරන ලදී. පසුව 2021 දී එවැනි තහනමක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වුවද එය ස්ථීර නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ විවිධ සංවාද පවතී. මොකද ඒගොල්ලන්ගේ ආගමික අනුවක් මේ කල්චර් එකක් තියෙනවා. අනිත් එක රජය මේ පැත්තෙන් තියෙනවා. එතකොට පාසල් සහ රජයේ ආයතන සඳහා වන රෙගුලාසි. පාසල් සිසුවියන්. රජයේ පාසල් වල මුස්ලිම් දැරියන්ට හිස ආවරණය වන පරිදි හිජාබය පැළඳීමට අවසර ඇත. කෙසේ වෙතත් විභාග ශාලා වැනි ස්ථානවලදී අනන්‍යතාවය තාරු කර ගැනීම සඳහා මූණ පෙන්වීමට සිදුවිය හැකියි. ගුරුවරුන් සහ සේවකයන්. රජයේ සේවයේ නීති මුස්ලිම් කාන්තාවන්ට හිජාබය හෝ අබායා පැළඳ සේවයට වාර්තා කිරීමට නීතිමය බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින්ද තාවරු කර ඇත. ප්‍රධාන කරුණු. හිජාබය හිස ආවරණය පැළඳීම ශ්‍රී ලංකාවේ නීති විරෝධී නොවේ. මූණ සම්පූර්ණයෙන් ආවරණය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හේතුන් මත ඇතැම් විට සීමාවන් පැනවිය හැකියි. යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් හිජාබය පැළඳීම නිසා හෝ ඔබට හිරිහැර කරන්නේ නම් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකියි. රජයේ නිල ස්ථාවරය ජාතික ආරක්ෂාව. ශ්‍රී ලංකා රජය පුද්ගලයකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම බාධා වන අයුරින් මුහුණ ආවරණය කිරීම ආරක්ෂක ගැටලුවක් ලෙස රජය සලකයි. විශේෂයෙන් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව මාජන ආරක්ෂාව සඳහා මුහුණ ආවරණය කිරීම තාවකාලිකව තහනම් කරන ලදී. මානව හිමිකම් සහ ආගමික නිදහස. ඔබ සඳහන් කළ පරිදි මෙය මානව හිමිකම් පිළිබඳ ගැටලුවක් ලෙස ජාත්‍යන්තර සහ දේශීය සංවිධාන පෙන්වා දී ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10 සහ 14 වැනි වගන්තිය මගින් ඕනෑම අයෙකුට තම ආගම අදහැීම සහ ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය ලබා දී ඇත. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ජාත්‍යන්තර විවේචන එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වැනි ආයතන පවසන්නේ මුහුණ ආවරණය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සහ වෙනස් කොට සැලකීමක් බවයි. දැක්කානේ? ඒගොල්ලන්ගේ ආගම ඒගොල්ලන්ට අදාන්න පුළුවන්. දැන්ට පවතින නීතිමය තත්ත්වය. හිජාබ් හිස පමණක් ආවරණය කරන හිජාබය පැළඳීම ශ්‍රී ලංකාවේ තානම් ඇත. එයට පූර්ණ නීතිමය අයිතිය ඇත. මුහුණ ආවරණය 2021 දී මුහුණ ආවරණය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුවද එය ස්ථීර පාර්ලිමේන්තු නීතියක් ලෙස සම්මත කිරීම පිළිබඳ තාමත් විවිධ මට්ටමේ සාකච්ඡා පවතී. මොකද ප්‍රශ්න එතන පොදු ස්ථාන බැංකු ගුවන් තොටුපළ සහ විභාග ශාලාවෙන් ආරක්ෂාව වැදගත් වන ස්ථානවලදී අනන්‍යතාවය තාවුරු කිරීම මූණ ආවරණය ඉවත් කරන ලෙස නියෝග කිරීමට බලධාරීන්ට හැකියාවක් ඇත. ඒක තමයි ශ්‍රී ලංකාවේ ලෝ එක. රජයට බලය තියෙනවා. ශ්‍රී ලංකා රජය පවසන්නේ ආගමික අයිතීන්ට වඩා ජාතික ආරක්ෂාව සහ පුද්ගල අනන්‍යතාවය වැදගත් වන අවස්ථාවලදී සීමාවන් පැනවිය හැකි බවයි. කෙසේ වෙතත් සාමාන්‍ය හිස ආවරණය හිජාබ් සඳහා කිසිදු බාධාවක් නොමැති අතර මූණ ආවරණය සම්බන්ධයෙන් පවතින ආරක්ෂක හේතුන් මත පදනම් වූ සංවාදයකි. මෙය ඊටම සංවේදී ප්‍රශ්නයකි. ආගමික නීතියට අනුව මූණ ආවරණය ඉවත් කළ නොහැක. නම් රජයට බලපෑම් කරන්නේ කෙසේද යන්න. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල නීතිමය සහ ආචාර ධර්මීය විවාදයන් බඳුන් වූ කරුණකි. මෙහිදී මානව හිමිකම් සහ රජයේ බලය අතර පවතින ගැටුම අප අවංකව තේරුම් ගත යුතුයි.
ආගමික අයිතීන් සහ රජයේ සීමා කිරීම නීතිමය පසුබිම. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආගමික නිදහස මූලික අයිතිවාසිකම වුවද එම අයිතිවාසිකම අසීමිත එකක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වගන්තියට අනුව ජාතික ආරක්ෂාව, මහජන සාමය, මහජන සෞඛ්‍ය හා සදාචාරය රජයේ මුහුණ ආවරණය සම්බන්ධයෙන් මැදිහත් වන්නේ ජාතික ආරක්ෂාව සහ පුද්ගලික අනන්‍යතාවය තහවුරු කිරීම යන පදනම මතයි. රජයේ තර්කය වන්නේ ඕනෑම පුද්ගලයෙකුගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමට රජයට ඇති අයිතිය ආගමික විශ්වාසයන්ට වඩා ඉහළින් පවතින බවයි. ආගමික අවශ්‍යතාවය සහ ප්‍රායෝගිකත්වය ඉස්ලාම් ධර්මය පිළිබඳ විද්වතුන් අතර මුහුණ ආවරණය කිරීම නිකාබ් අනිවාර්යයි. ෆාඩ් නැතහොත් විරුද්ධ නොවන සුන්නා දෙයක්ද යන්න ගැන විවිධ මත පවතී. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීති විශාරදයින් සහ සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව වැනි ආයතන පවා හදිසි අවස්ථාවලදී හෝ ආරක්ෂා අවශ්‍යතා පවතින විට අනන්‍යතාවය තහවුරු කිරීමට මුහුණ පෙන්වීම ආගමට පටහැනි නොවන බවට මීට පෙර පැහැදිලි කිරීම කර ඇත. දැක්කනේ. විශේෂයෙන්ම ගුවන් තොටුපොළ හෝ ආරක්ෂක මුරපොරවල් වල වැනි ස්ථානවලදී කාන්තා නිලධාරිනියක ඉදිරියේ මුහුණ පෙන්වීම පොදුවේ පිළිගත ක්‍රමයකි. ඒකත් හරි. ගැටලුවට ඇති අවංක පිළිතුර මෙහි ඇති සැබෑ තත්ත්වය නම් මානව හිමිකම් සහ ජාතික ආරක්ෂාව අතර පවතින තුලනයයි. ගැටලුවක් පවතිනවා. මං කිව්වේ රජයටයි ආගමකටයි දෙපැත්තටම බැලන්ස් වෙන විදියට ප්‍රශ්නයක් මේක. මුස්ලිම් කාන්තාවගේ පාර්ශවය ඔවුන් සලකන්නේ මුහුණ ආවරණය කිරීම ඔවුන්ගේ පෞද්ගලික නිදහස සහ ආගමික වගකීමක් ලෙසයි. එය ඉවත් කිරීමට බල කිරීම ඔවුන්ගේ ගෞරවයට සහ අයිතිවාසිකම් වලට කරන හානියක් ලෙස ඔවුන් දකි. රජයේ පාර්ශවය රජය සලකන්නේ අපරාධකරුවෙකුට හෝ ත්‍රස්තවාදයෙකුට මුහුණ ආවරණය උපයෝගී කරගෙන සැඟවී සිටීමට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතු බවයි. ඒකත් හරි. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ආගමික අයිතියට වඩා මහජන ආරක්ෂාව වෙනුවෙන් පනවන නීති පබ්ලික් ලෝ බලවත් වේ. එබැවින් රජයේ නීතියක් පැනවුවහොත් එය ආගමික අයිතිය උල්ලංඝනය කිරීමක් යයි තර්ක කළ හැකි වුවද නීතිමය වශයෙන් රජයට එම තීරණය ගැනීමට බලය ඇත. මොකද ඒක ගවර්න්මන්ට් ලෝ එක. වර්තමාන තත්ත්වය දැනට ශ්‍රී ලංකාවේ හිජාබේ හිස ආවරණය සඳහා කිසිදු තහනමක් නැත. මුහුණ ආවරණය සම්බන්ධයෙන් පවතින්නේ අනන්‍යතාවය තහවුරු කිරීම අවශ්‍යතාවය මත පදනම් වූ දැඩි රෙගුලාසි සමූහයකි. හැබැයි මේ නිගමනය මට නම් කියන්න වෙන්නේ මගේ පර්සනල් මේක අනුව ගවර්න්මන්ට් ලෝ එකක් තිබ්බොත් ඒකට නීතියට අපි අවනත වෙන්න ඕනේ. ෆේස් කවර් කරන එක්කෙනෙක්ට ගැහැණු පොලිස් නිලධාරිනියකට ගැහැණු ආරක්ෂක බටෙක්ට තම ෆේස් එක පෙන්වන්න පුළුවන්. ඒක ඒ විදියට හරි ආකාරව කරොත් ඒක මං හිතන්නේ හොඳ දෙයක්. එතකොට රජයටත් බැලන්ස් වෙනවා. ඒගොල්ලන්ගේ රිලිජන්ට් එකටත් බැලන්ස් වෙනවා. thank you. ඕගොල්ලන්ගේ මතය මොනවාද කියලා කමෙන්ට් කරන්න.